මේ අපි මේ සිටින මළුව මේ අපේ දැසට පේන උතුම් ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ දෙව්ලොවත් බ්‍රහ්ම ලෝකයත් මනුස්ස ලෝකයත් නාග ලෝකයත් කියන සියලුම ලෝක අතරින් සුවිශේෂීම ස්තූප රාජානන් වහන්සේ තමයි ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. මේ ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ පිහිටි භූමියට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කොට සමාපatti සුවයෙන් වැඩ හිටපු ශ්‍රී සම්බුදු සිරිපා පහසින් පාරිසුද්ධත්වයට පත් වුණ බිමක්. ඊට කලින් ලෝකේ පහළ වුණ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුවරු 3 නමටම මේ ලංකා දූපත අතපැන්වක් කරලා පූජා කරලා තියෙන්නේ මේ රුවන්වැලි සෑ භූමිය පිහිටි මේ පිම්බිමේ. එතකොට බුද්ධ ශාසනයට බුද්ධ ශාසන 4කම මේ භූමිය ලංකාව පූජා වෙච්ච තැන මෙතන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මොහොතේ මෙතන මහා ශාල කියලා දිව්‍ය පුත්‍රයෙකුට කියා හිටිනවා. දිව්‍ය පුත්‍රයා අනාගතේ භාග්‍යතුන් වහන්සේගේ වැඩිමනක් ධාතු තැන්පත් මහා සෑය ඉදි වෙන්නේ මෙතන. ගාමිණී අභය කියලා පින්වන්තයෙක් පහළ වෙලා ස්තූපේ කරවනවා. මේ භූමියට මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කළා. මේ භූමියට